ජේසුස්වරයි 2026 මැයි මාසේ 31 වෙනි ඉරිදිනයි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා තුල අංගහිකකම් නොවන්නේය. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්නා තුල අංගහිකකම් නොවන්නේය. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරලා ඉස්සරහට අඩියක් තියන්න. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් හිකවන්නේ නැහැ. දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා නම් අනිවාර්යයෙන්ම සතුට ප්‍රීතිය ලැබෙනවාමයි. දෙවියන් වහන්සේගෙන් ලැබෙනවා නම් අංගහිකකම් දැනෙන්න විදියක් නැහැ. ගීතාවලියේ 20 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදය මෙහෙම දෙයක් කියනවා. ස්වාමීන් වහන්සේ මාගේ ඉදිරිය මට හිඟයක් නොවන්නේය. උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් උන්වහන්සේ මත යැපෙනවා නම් කිසිම දවසක අගහිඟකම් තියෙන විදියක් නැහැ. උන්වහන්සේ විශ්වාස කරන අයට හිඟකමක් තියෙන්න බෑ. අගහිඟකම් කිව්වම ඔබ හිතන්නේ සල්ලි කියා නේද? මුදල් තිබුණත් සතුට ප්‍රීතිය නොමැති කමෙන් හිඟකමක් තියෙන්න පුළුවන්. දෙවියන් වහන්සේගෙන් යැපෙනවා නම් නැත්නම් හැමදාම මොන දේ තිබුණත් හිඟම තමයි. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය නැත්නම් හැමදාම හිඟම තමයි. ඔබගේ ජීවිතය තුළ දෙවියන් වහන්සේ නැත්නම් හිඟකමක් තිබෙනවාමයි. මා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ 42 වෙනි පදය මෙහෙම දෙයක් කියනවා. විරුදු වැන්දබුවක් ඇවිත් සතියක් වටිනා සල්ලි දෙකක් දැමුවා. වැන්දබු කෙනෙක් කියන්නේ අසරණ කෙනෙක්. ඇයට තම කාසි දෙකක් තිබුණා. ඇය එකක් කැටට දමා වේදමට එකක් තම කාසියක් තියාගන්න තිබුණා. එහෙත් ඇය එහෙම කළේ නැහැ. ඇය තම කාසි දෙකම දැම්මා. මාව දෙවියන් වහන්සේ බලාගනි. දෙවියන් වහන්සේ මට සපයයි කියා බලාපොරොත්තු වෙන්න. මේ කතාවෙන් ඔබට කියන්නේ මාසේ පඩිය 30000යි. 30000ම පල්ලියට දාන එක ගැන නෙමෙයි. එය වැන්දපු අසරණ අයගේ හිත බැලුවේ දෙවියන් වහන්සේ. කියනවා මේ වැන්දපුව තමයි වැඩිම සල්ලි දැම්මේ කියා. මේ කතාව අද කාලෙට අපි හරවමු. 30000ක පඩිය ලැබිලා කැටේට රුපියල් 1000ක් දැම්මා කියලා අපි හිතමු. අර වැන්දපු අසරණ ඇය තුල තිබෙනේ රුපියල් කාසි දෙකක් කියලා අපි හිතමු. ඇය තුල තිබුණු සම්පත සියල්ල දැම්මා. දෙවියන් වහන්සේ බැලුවේ ඇයගේ හිත ගැනයි. ඔබ ළඟ මුදල් වෙන්න පුළුවන්. උන්වහන්සේ වෙනුවෙන් ඔබ දෙයක් කළොත් දෙයක් දුන්නොත් අගහිකම් ඇතිවන්නේ නැහැ. මුදල් වෙන්න පුළුවන්, ඔබගේ කාලය වෙන්න පුළුවන්, ඔබගේ හැකියාව වෙන්න පුළුවන්, ඔබගේ හොඳ හිත වෙන්න පුළුවන්. දීලා බලන්න උන්වහන්සේ කොච්චර රසවත්ද කියලා දැනගන්න පුළුවන්. චීස් පිටයි